මං කිසිදාක මම මේ තරම් සංවේදී වෙච්ච මොහොතක් මගේ ජීවිතේ මට හමු වෙලා නැහැ. මාව බොහෝ අය අඳුරන්නේ ඇත්තටම අයන් ලේඩි. මොකද මොන ප්‍රශ්නේ හමු යෝගියත් කිසිම දාක හොල්ලන්න බැරි චරිතයක් විදිහටයි ලෝකයේ මාව හඳුනගෙන තියෙන්නේ. එහෙම තමයි මමත් මාව හඳුන ගන්න පටන් ගත්තේ. ඒත් අද මම සංවේදී වෙලා තියෙනවා. මම දෙවි පියාණන්ගෙන් ඉල්ලනවා ස්වාමිනී මගේ ඇස් දෙකට කඳුළු පුරවන්න එපා. මොකද මේ කඳුළු වැටෙන්නේ දුක නිසා නෙමෙයි මගේ සතුට නිසා. දැන් මාව පිළිගත්ත මොහොතේ පටන්ම තාම ලස්සන මල් කඹරක් දීලා මාව පිළිගත්ත මගේ සැමියාව. ඒ වගේම මේ මාස එකමාරක පුරාවට ගරු විදුහල්පතිනිය මං හිතන්නේ සතු දෙකකට සැරයක්වත් කෝල් කළා මගේ පැමිණීම තහවුරු කරලා තාම කැපවීමෙන්. ඒ නිසා මම හිතුවා මම ආයුතුම ගමනක් මොන වැඩේ පයින් ගහලා හරි මං මෙතනට එන්නම ඕනේ. හැබැයි පොඩි අභියෝගයක් අද තියෙනවා. මට තියෙන උපරිම විනාඩි තව 11ක් වගේ කාලයක්. පැය දෙකමාරක් 3ක් වගේ ලංකාවේ බොහෝ ආයතනය වගේම රටින් පිට තියෙන ආයතනත් පුහුණු කාර්යයක් විතර යන මට විනාඩි 15ක් කියන්නේ මම කල්පනා කරනවා කොතින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා. හැබැයි මම විශේෂයෙන්ම මගේ පණිවිඩයට දෙන්න ආවේ ආදරණීය දරුවන්ට මේක අහන් ඉන්න පුතේ ඔයගොල්ලෝ වගේම S2 වහගෙන අවුරුදු 24කටත් වඩා මම හිතනවා ඒක තමයි මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ මිනිස්සෙක් විදියට මාව අඳුනා ගන්නත් මේ ජීවිතයේ ජීවත් වීම හා ඉපදීම සැබෑ ලෙසම තේරුම් ගන්නත් මම විශ්වාස කරනවා මට දුන්න එකම අවස්ථාව. මගේ දැසි පෙනීම මගෙන් උදුරාගත් අවස්ථාව. ලෝකේ බොහෝ දෙනා එවකට හිතුවා මේක මොන කර්මයක්ද ජීවිතේ ඊටාම තරුණ කාලේ ඇට වීල් චෙයාර් එකකට වැටෙන්න සිදු වුණ අයට ඇස් දෙක පේන්නේ නැතුව දුක් විඳින්න සිදු වුණා. ඇස් දෙක පෙනිලා විතරක් නොපෙනිලා නැවතුනේ නෑ මම. වසර 11කට වඩා මගේ දෙමව්පියෝ මාව පාරට විසික් කරපු නිසා ඥාතීන්ගේ හා සුවකියන්ගේ ආදරය සෙනෙහස රැකවරණේ නැතුව අවුරුදු 11ක් ජීවිතයත් මරණයත් එක්ක මට සෙල්ලම් කරන්න වුණා. ඒක නිසා මගේ ජීවිතේ මම වැදගත්ම තෝරා ගැනීම තමයි ජීවත් වෙන්න මම තෝරාගත්ත දේ. මරණය මගේ ඉදිරිය අතවරද්දී හැම වෙලාවෙම මං හිතුවා නෑ මම ජීවත් වෙනවා. මොකද මුළු ලෝකෙම මං S2 පෙනුන්නේ නැතුව පස්සේ මම වැදගත් නැහැ කියලා චරිතයක් වුණත් අවුරුදු 24ට කලින් මම නිකන් ආශ්චර්ය. ඔය අද තියෙන ටයිටල්ස් අද තියෙන වරප්‍රසාද සම්මාන කිසිවක් ඒවකට මට තිබුණේ නැහැ. ඒවකට තිබුණේ මගේ ජීවිතේ මම බේරගෙන මගේ ජීවත් කිරීම මම ජීවිතයට යුතුයකමක් කරන්නේ කොහොමද කියලා. ඉතින් පළවෙනි අභියෝගය තමයි මගේ ජීවිතේ ජීවත් කිරීම. ත්‍රස්ත පහරයකට පස්සේ මගේ අදත් මගේ ඇඟ ඇතුලේ තියෙන යකඩ කෑලි හිසේ නම් පල්ලෙහාට වෙනකන් ගත්තම නමුත් මම අද සතුටු වෙනවා ආපස්සට හැරිලා බලනකොට ජීවිතේ මංගෙන් හැමෝම අහනවා මොකද්ද වගේ ජීවිතේ what is your turning point? ඒ turning point එක තමයි මගේ ජීවිතේ මගේ ඇස් දෙක පෙනීම දෙවියන් වහන්සේ ගන්න තීරණය කරපු දවස. එදා තමයි මගේ ඇස් දෙක සැබෑ ලෙසම විවෘත වෙච්ච දවස. දැන් අද කාලේ අපි ගොඩාක් අය අපි දන්නවා අපි ජීවත් වෙන්න තමයි කන්නේ. හැබැයි අද කාලේ ගොඩාක් අය ජීවත් වෙන්නේ කන්න. නේ? ජීවත් වෙන්නේ කන්න. දැන් ඔබ දන්නවා අද ගොඩාක් වෙලාවට අපි ඉගෙන ගන්න ඕනේ. අපි යමක් උගෙන ගන්න ඕනේ. ඩාන්ස් කරන්න, සින්දු කියන්න, ජීවත් වෙන්න. හැමදේම ඉගෙන ගන්න ඕනේ අපි ජීවත් වෙන්න. මේ ජීවිතේ ලස්සනට ගෙනියන්න. හැබැයි අපි ගොඩාක් වෙලාවට අපි අද ජීවත් වෙන්නේ ඉගෙන ගන්න. හැමදේම උඩු යටි කුරු වෙලා. වඩා වැදගත් වන්නේ අද කාලේ අපි හැම දෙයක්ම දන්න අය වෙනවට වඩා හැම දෙයක්ම පුළුවන් අය බවට පත්වීම. අද මේ දරුව මම එනකොට චුට්ටක් ප්‍රමාදයි සමා වෙන එකට. නමුත් ආජු තපර බීජ තපර ලාහිලා සින්දුවට අද දරුව නටනකොට මට හිතුණා මටත් ස්ටේජ් එකට ඇවිල්ලා නටන්න තිබ්බනම් හොඳයි කියලා. සාරියත් උස්සගෙන. නමුත් මම අද සතුටු වෙනවා දෙවියන් වහන්සේ මගේ දැසේ වහලා සැබෑ ලෝකය මට පෙන්නලා. සැබෑ ජීවිතයේ අරමුණ මට පෙන්නලා ජීවත් වෙනව යනු කොමක්ද කියලා තේරුම් කරලා දුන්න අවුරුදු 24ක් මං හිතන්නේ මම සොල්දාදුවෙක් විදිහට මේ හැම ජීවිතයකම life is a battlefield. අපි හැමෝගම ජීවිතවල පොඩි යුද්ධ තියෙනවා. පොඩි battle zones තියෙනවා. අපි මේ ප්‍රශ්නත් එක්ක දෙමව්පියෝ වගේම මෙවැනි දරුවෙක් මං හිතන්නේ
මම විශ්වාස කරන දේ තමයි මොන ආකාරයෙන් මේ ලෝකේ ඉපදුනත් මේ ලෝකේ ඉපදෙන්න අපි හැමෝටම මනුෂ්‍යයන් විදිහට දෙවියන්ට අරමුණක් තියෙනවා අපි ඔබ කරන්න. එතකොට ඒ අරමුණ මනුෂ්‍යෙක් විදිහට ජීවත් වීම වගේම මනුස්සලට ජීවත් කරවීමට මේ සමාජය හා ලෝකයේ තුල තියෙන්න ඕනේ ඒ වගකීම අද නිශ්චිත ලෙස ඉෂ්ට වෙනවද කියන එක ගැන අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. වර්තමානයේ ජාතික සභාවේ අවුරුදු 4ක් සේවය කළපු නිලධාරියක් මම රජයන් 3ක් යටතේ අමාත්‍යවරු 4 දිනක් යටතේ මට සමාට හිතා ගන්න බෑ ජාතික සභාව තුළ මොනතරම් යුද්ධයන් මට කරන්න සිදු වුණාද කියන එක අපේ ආභාෂ්‍ය ප්‍රදාවට ඇත්තටම කියනවා නම් තියෙන සේවාවන් නවත්වන්න බොහෝ වෙලාවට ඒ අරමුණින් පිහිටවල තියෙන ආයතන වලට මුල් පුටුවල ඉඳ ගන්න අයගෙන් මේ දරුවන්ගේ ජීවිත බේරා ගන්න. හරි ඛේද වාචකයක් මේක. අපි වැටුණත් අපි හිටගත්තත් අපි නැගිටලා හිටියත් අපි hina වුණත් අපි හැඬුවත් අපෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි අද මිනිස්සු සැදී පැහැදී සිටින self-centered minds. selfishness ඒක තමයි අද ලෝකයේ තියෙන ප්‍රධානම දේ. ඒ තුල අපි ජීවත් වෙනකොට අපිට ඇත්තටම කියනවා නම් ලෝකේ කොහොමුණවත් අපවත් අපිට හරියට පෙනෙන්නේ නැහැ. එහෙව් නොපෙනෙන ලෝකෙක මගේ ආදරණීය දුවේ පුතේ ඔගොල්ලෝ සැබෑ ලෙසම ජීවිතේ වරම් ලද ආදරණීය ආශිර්වාද ලද දරුවෝ. මොකද සැබෑ ජීවනය කියලා තියෙන්නේ අපේ මේ මස්සල්ස් වල. දැන් මං අද මෙහෙම ඇඳන් හිටියට මේ මං හිතන්නේ මම පොඩි කාලේ පරිප්පු හොද්දක්වත් හරියට හදාගන්න බැරි කාන්තාවක්. පොඩි ළමයෙක් හරි ලැජ්ජ හිතෙනවා. නමුත් S2 පෙරුන් නැතුව ගියන් පස්සේ තමයි අද මම ලුණු ගෙඩිය කපන්නේ අල්ලේ තියාගෙන. මගේ සාරිය එක අඳින්න තනියෙන් මම. මේකප් එක දාගන්නේ මම. ඒකට මට කණ්ණාඩියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අත කාලේ බොහෝ නෝනාවරු දහස් ගණන් වියදම් කළා තමන්ගේ සාරියේ කටු ගහගන්න සැලුන් එකකට යනකොට මෙතන සැලුන් එහෙම අයිතිකාරී වුණාද දන්නේ නැහැ. මට ගුටි කන්න වේද දන්නෙත් නැහැ. කොස්සක් උදල්ලකෙන් මතක් කරගන්න එපා මෙහෙම කියනකොට. නමුත් අඩුම ගානේ කාන්තාවක් ඉද මිනිසිත අපි මූලික කාර්යය. අපි කරන්න ඉගෙන ගන්නේ නැත්නම් අපි ඒක ලැජ්ජා විය යුතු කාරණාවක්. ඒ නිසා පෞගේ වසර 24 තුල අඩුම ගානේ මම පවුලේ එකම දුව වැඩිමල් දියණිය බොහොම හුරතලයට හැදිච්ච ළමෙක් ඇස් පේන කාලේ වැඩි වගකීමක් බරපතල ජීවිතේ උගන්නපු නැති පවුලක් මට තිබුණේ. ඒ නිසා ජීවිතේ දුක වේදනාව කියන එක කිසිදා හඳුනගෙන තිබුණේ නැහැ. නමුත් දෙවියන් මට දුන්නා ෆුල් පැකේජ් එකක්. මොකක්ද ඒ ෆුල් පැකේජ් එකේ තිබ්බේ? බෝනස්ද වරප්‍රසාදද? සල්ලිද ධනවත්කමද? නෑ. ඒ ෆුල් පැකේජ් එක තුල තිබුණා දුක වේදනාව බඩගින්න පිපාසය තනිකම අන්ධකාරය ප්‍රතික්ෂේප වීම කාටවත් මාව අවශ්‍ය වුණේ නැහැ. තව විනාඩි කිහිපයකින් මම නවත්තම් නෝනේ නැත්නම් මම පැය ගාණක් වෙනද වගේ කතා කරයි. Rejection, bitterness, anger, hunger, thirst, isolation, rejection, humiliation, insults. අපි කවුරුත් කැමති නැහැ ප්‍රතික්ෂේප වෙන්න. අපි අතුලාන්තයෙන් ප්‍රතික්ෂේප වීම කියන්නේ මිනිස්සු විදිහට අපි කවදාකවත් ප්‍රාර්ථනා කරන්නේ නැති දෙයක්. නමුත් ඔබ මොහොතකට කල්පනා කරන්න. ජීවිතයේ ශරීරයේ යම් පොඩි සංකුලතාවයක් නිසා එදිනදා ජීවිතයේ අපි අතින් කොයිතරම් දුරට මේ අහිංසක දරුවෝ ප්‍රතික්ෂේප වෙනවා ඇද්ද? ආදරණීය අම්මේ තාත්තේ මම ඔබටයි විශේෂයෙන්ම කතා කරන්නේ. මොකද මම විශ්වාස කරනවා ජීවිතේ ප්‍රශ්න එනකොට the first line of defense will always be our family. අපේ ප්‍රශ්නවලදී දරුවන්ට ඉන්න ප්‍රධානම ආරක්ෂකයා වෙන්නේ අපේ පවුල. අම්මා තාත්තා වේවා ඕනම බාරකාරයෙක් මම පුංචි වේවා සීයාච්චි වේවා ඒ දරුවන්ගේ පළවෙනි ප්‍රශ්නිකදී මූණ දෙන්න පළවෙනි ආරක්ෂක වලල්ල. හැබැයි ඒ ආරක්ෂක වලල්ලෙන්ම ඒ දරුවන්ට සිතුවිල්ලකින් හෝ වචනකින් හෝ ඔවුන්ගේ ඇතුළාන්තය දුර්වල වෙන තුවාල වෙන යම් දේවල් නිතපතා සිදු වෙනවා නම් අපි මිනිස්සුද කියලා අපෙන්ම හදවතට අහගෙන කල්පනා කළ යුතු කාලයක අපි ජීවත් වෙන්නේ. මොකද මගේ ඇස් දෙක පේන්නේ නැතුව ගියන් පස්සේ මගේ අම්මා තාත්තට මාව අවශ්‍ය නැහැ. මගේ ඥාතින්ට මම නිකන් ඇඳලා විසික් කරපු ඇඳුම් කෑල්ලක් වගේ වුණා. කිසිම යාළුවෙක් මගේ දිහා බලන්නවත් කැමති වුණේ නැහැ. අවුරුදු 11ක් මම හිටියේ තනියෙන්. ඥාව කියන්න පූසෙක්වත් මගේ ගාව හිටියේ නැහැ. ජීවිතේ ජීවත් වෙන්න මම ඉගෙන ගත්ත ඇස් පේන්නේ නැතුව තට්ට තනියෙන්
මේ ලෝකේ තියෙන බොහෝම දරුණු රැලි වලින් මම මිදිලා අදටත් මම වයින් උගුරක්වත් බොන්නේ නැති කාන්තාවක්. මගේ ගෙදර මට මොන තනතුරු තාරාන්තර තිබ්බත් මගේ අතින් කෑම හදලා තේක හදලා බාත්රූම් හොදලා මගේ ඇඳුම් අයන් කරලා හැම දෙයක්ම මට රෙද්දක් අල්ලනකොට කියන්න පුළුවන් මේක රතුද කහද කොළද කියන එක. ඒ සංවේදීතාවය එන්න නම් මුලින්ම අපි අපේ ජීවිතවලට වටිනාකමක් දෙන්න ඕනි. අපි හැමෝම we are precious lives. මගේ දුවේ පුතේ ඔයගලගේ හැම ජීවිතයක්ම ඉතාම උතුම්. යම් අරමුණක පොඩි මොහොතකට ඔබෙන් දැසේ පෙනීම ඉවත් වෙලා තියෙනවා. නමුත් තාක්ෂණය දියුණු වෙනවා. ලෝකයේ දියුණු වෙනවා. ඕන හැටි මේ තව ටිකක් කල් යනකොට මිනිස්සු නැතුව පාරේ වාහන දුවන කාලේ S2 පෙන්වන්න කරන එක මහා සිම්පල් වැඩක්. ඒක නිසා බලාපොරොත්තු අත්හරින්න එපා දෙමාපියනි. මේ දරුවන්ට ඔබ ජීලා තියෙන මතක තියාගන්න. මේ දරුවන් ඔබට දීම හරහා ඔබව පරීක්ෂාවට ලක් කරන උඩ ඉන්න දෙවියන්. ඔබ මොන ආගමක හිටියත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. උඩින් අපිව පරීක්ෂාවට ලක් වෙනවා. අපේ හද සාක්ෂිය. මම අහලා තියෙනවා හද සාක්ෂිය කියන්නේ දෙවියන් අපේ හදවට දීලා තියෙන දෙවියන් වහන්සේගේ නියමය කියලා. හද සාක්ෂිය. ඒක නිසා ඔබ තමයි අපි සමාජයෙන් සාධාරණීය යුක්ති ඉෂ්ට වෙන්න නම් අපි කියමුකෝ රජයේ ඉඳන් පටන් ගත්තම විදුහලින් ඉඳන් පටන් ගත්තම අසල්වාසීන් පටන් මේ සමාජයෙන් අපි ඉල්ලනවා නම් යුක්ති ඉෂ්ට කරන්න අපේ දරුවෝ වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් ඉෂ්ට කරලා දෙන්න කියලා මුලින්ම ඒ යුතුයකම ඉෂ්ට කර වෙන්නේ ඔබට. ඔබේ නිවස තුල ඒක කරන්න මහ ලොකු වියදමක් යන්නේ. ඔබේ හදවට අවශ්‍ය වෙන්නේ just a drop of compassion and love, a sincere affection, undivided affection towards your children. කිසිම අපි කියනවා මේ සම්මුතියක් එහෙම නැත්නම් සීමාවකින් තොර ඔබේ දරුවන් කොහොම හිටියත් මේ ඔබේ දරුවෝ එවැනි ආදරයකට සෙනෙහසට පුළුවන් මේ දරුවන්ව මොනවා කරන්නද මේ ලෝකේ හොල්ලන චරිත බවට පත් කරන්න. මොකද ඔබ ඉස්සරහා මේ හිටන් ඉන්නේ S2 වහගෙන උනත් අවුරුදු 24ක් ලෝකේ හෝ ලංකාවේ වෙන්න ආයට නැති තනතුරු තාරන්තය දරා ලෝකේ හොල්ලපු කාන්තාවක්. 2014 තමයි මම මුලින්ම ලෝකේ බිහි වෙන 3 වෙන දැන්ට ලෝකේ ඉන්න එකම දුෂාබත මෝස්තර නිර්මාණ ශිල්පිනිය මමයි. 2017 ලංකාවේ ඉන්න විශිෂ්ට කාන්තාවන් 10 දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වුණා. ඒතර අවුරුදු 14 කලින් මං කොහෙද හිටියේ? කන්න නෑ, බොන්න නෑ, අම්මා තාත්තා නෑ, ආදරය සෙනෙහස නෑ, ආරක්ෂාව නෑ, ජීවිතෙත් එක්ක පොරබදනවා. අවුරුදු 17කට පස්සේ විශිෂ්ට කාන්තාවන් 10 දෙනාගේ එක්කෙනෙක් 2019 BBC එක මාව තෝරා ගන්නවා ලංකාවෙන් තෝරාගත්ත පළවෙනි ලෝකේ බලපෑම් කළ හැකි ප්‍රබල කාන්තාවන් 100 දෙනායන් අතර ගිය එකම ශ්‍රී ලංකා කාන්තාව වෙන්නෙත් මම. ගියේ ආබාධ කෙනෙක් විදියට නම් නෙවෙයි. ගියේ කාන්තාවක් විදියට. ඒ නිසා ආබාධ කියන වචනටත් මම කැමති නෑ. මම අමාත්‍යාංශයෙන් එකට ෆයිට් කරපු එක දෙයක් තමයි මේක ආබාධයි කියන එක. එහෙම බලනකොට අපි හැමෝම ආබාධිතයිනේ. මේ ලෝකේ ආබාධය නැති අය ඉන්නවද? නේ? අපේ වේදනාවල්, දුක, එහෙම නැත්නම් සංවේදීතාවයන්, අවශ්‍යතාවයන් දැනෙන්නේ නැති අයත් ආබාධය තමයි. එහෙම අය අතර තමයි අපේ දරුවෝ අපි හදන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා දුකේදී hina වෙන්නත්, වේදනාවකදී නටන්නත්, උඩපයින්නත්, ප්‍රශ්නවලදී ශක්තිමත්ම මූණ දීලා ලෝකේ ජය ගන්නත් අපි මේ දරුවන්ව පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒක වගකීම තියෙන්නේ මේ ආයතනයේ මේ ආධුනික විදුහල්පතිනියට කාර්ය මණ්ඩලයට විතරක් නෙවෙයි. දෙමව්පියන්ට විතරක් නෙමෙයි සමාජයටම අයිති වගකීමක් මේක. ඒක නිසා මීට වඩා දේ මං හිතනවා අපි මේ දරුවෝ වෙනුවෙන් අප කර යුතුයි. මොකද ආදරයේ සෙනෙහස තියෙන තැන මේ දරුවෝ මහා වෘක්ෂය වගේ දරුලා වැඩෙන්න ගනී. ඔවුන් කිසිදා මේ ලෝකෙට විතරක් නෙමෙයි ඔවුන්ටවත් කිසිදා බරක් වෙන එකක් නෑ. මොකද අද දවසේ මං හිතන්නේ මේ මාව අතින් අල්ලගෙන මාව එක්කා යන ඇරෙන්න මගේ ජීවිතේ තව කෙනෙක්ගෙන් උදව් වෙලින කිසිම දෙයක් මගේ ජීවිතය තුළ ඇත්ත වශයෙන්ම නෑ. ඒක නිසා ඔය ඇස්සක අරන් ඉන්න අයට තමයි මං කියන්නේ මගේ දිහා හොඳට බලන්න කියලා. අවුරුදු 24ට කලින් වැඩක් නෑ, S2 පේන්නේ නෑ. දැන් ඉතින් මෙයාගෙන් ප්‍රයෝජනයක් නෑ
කරුමකට ඉපදිච්ච චරිතයක් කියලා මාව හම්වට ගහපු මම අවුරුදු 20කට පස්සේ 14 19කට 20කට පස්සේ කොයිද ඉන්නේ? ලෝකේ ඉන්න ප්‍රබල තැන්වල. මට එවැනි දේ කළ හැකි නම් මේ හැම දරුවෙක්ටම it is possible. Nothing is impossible if you're willing. If you have faith, you can conquer. අපේ ජීවිතවල ඒ දරුවන්ට අපි දී යුතු දායාදේ ඒකයි. ලෝකෙට විතර නෙමෙයි තමන්ටවත් බරක් නැතුව ලෝකෙත් වර්ණවත් කළා ශක්තිවත් කළා උන්ට ජීවත් වෙන්න අපිට කියා දී හැකි නම් ඒ පාර උන්ට පෙන්වා දී හැකි නම් ඇස් පේන්නේ නැති වුණත් ඒ දරුවන්ගේ ජීවිතවල වටිනාකම උන්ට අපිට හැම දිනකම වචනෙන් ආදරෙන් සිතුවිල්ලකින් උන්ව පෝෂණය කළ හැකි නම් ඒ තමයි සැබෑ පෝෂණය. එහෙනම් මේ දරුවෝ අනිවාර්යෙන් දැවැන්තය. මේ ලෝකේ හොල්ලන චරිත බවට පත් වෙනවා. ඒක නිසා මතක තබා ගන්න. මේ දරුවන්ට මේ ඇස් පේන්නේ නැත්තේ. ඔවුන්ව පෙනෙන්නේ නැතුව අපි කියනවා බොරුවට ජීවත් වෙන්න ඇස් පේනවා කියලා හිතන් ඉන්න මිනිස්සු. මම සමහරට කෝච්චියේ ගිහිල්ලා තියෙනවා. මට තව එක විනාඩියක් දෙන්න. කෝච්චියේ මම ඉස්සර යන්න හරි ආසයි. මම කෝච්චියේ ගිහිල්ලා තියෙනවා. කවුරු සීට් එකක් දෙන්නේ. මගේ හස්බන්ඩ් කියනවා මිනිස්සු හොරේ මගේ දිහා බලනවා. අහක බලා ගන්න. මං ඉතින් මැද තියෙන කණුවක් බදාගෙන යනවා. මනුස්සකම කොහෙද කියලා අහන්න හිතෙනවා. එහෙමනේ. සමහර වෙලාවට කටේ සිගරට් දෙකක් ගහගෙන සමහර මිනිස්සු ඇවිල්ලා මගෙන් නෝනා කීයක් හරි දෙන්න කියනවා තව සිගරට් එකකට. ඒ වෙලාවට කවුරු හරි කෙනෙක් මාව නවත්තනවා. එකින්ද මතක තබාගෙන මේ දරුවෝ අපි මේ ලෝකෙට දායද කළ යුත්තේ කාගේවත් අතකොළුවක් වෙන්නවත් රැවටීමකටපත් වෙන්නවත් කාගෙන්වත් මුලාවටපත් වෙන්නවත් ජීවිතේ කලකිරින්නවත් නෙමෙයි. ඔවුන්ගේ ජීවිත අන් හැම ජීවිතේටම වටිනවා කියන පණිවිඩේ ඔවුන්ගේ ජීවිතේට පෝෂණය දෙන්න. සැබෑ පෝෂණය කියන්නේ අපි හැමදේම දරුවන්ට කන්න බොන්න දෙන බත් වේල නෙවෙයි. ඒක තියෙන ප්‍රෝටීන් විටමින් කැල්සියම් නෙමෙයි. මැල්ලුම් ටික මස් ටික එලෝල් ටික දාලා දුන්නට පළතුරු කෑල්ලක් දරුවෝ දුන්නට ඒක නෙමෙයි දරුවන්ගේ ජීවිතේ සැබෑ පෝෂණය වන්නේ. හැබැයි ඔබේ සිතුවිලි වලින් ඔබේ අදහස් වලින් ඔබේ තීරණ ගැනීමේ ශක්තියෙන් that is your thoughts, your words, your decision making. ඒ තුන හරියට සංකලනය කරොත් මේ දරුවන්ගේ ජීවිතවලට ඒකට ආදරය, සෙනෙහස, අනුකම්පාව අපිට අවශ්‍ය නැහැ. මේක බොහොම වැරදි වචනයක්. අනුකම්පාව මොනවටද? ඇයි මේ දරුවන්ගේ බඩ කටවල් පිරෙනවද අනුකම්පාව දැක්කුණා? ඒගොල්ලන්ගේ accounts වලට ලක්ෂ 6-7 පිරෙනවද කවුරුත් අනේ පව් කිව්වා? So what they need is actually empathy, not sympathy. සහකම්පනය. මොකද්ද සහකම්පනය කියන්නේ? තව අයෙක්ගේ දුකේදී වේදනාවේදී ඒගොල්ලන්ගේ ජීවිතවලට බැහැලා ඒගොල්ලන් හා දැනෙන්න, හැඟෙන්න අපිට පුළුවන් ශක්තිතාවයක් තියෙනවනේ that is empathy. මම හිතනවා මේ සමාජයේ හැම කෙනෙක්ටම තිබිය යුතු එක ගුණාංගයක් තමයි empathy කියන එක. empathy තියෙන තැන මනුෂ්‍යකම තියෙනවා. ඒක නිසා මම විශේෂයෙන්ම මේ දෙමව්පියන්ට කියන්නේ. ඔබේ දරුවෝ උතුම්. They have precious lives. කිසිසේවත් ඔබේ අසල්වාසීන් නිසා හෝ ලෝකයෙන් ඔබට දෙන පණිවිඩයක් නිසා හෝ සමාජ මාධ්‍යවල තියෙන මොකක් හරි නන්නත්තර වෙලා යන නිවුස් එකක් නිසා හෝ ඔබේ දරුවන්ගේ වටිනාකම ඔබ කිසිසේත් පහළට එලන්න සූදානම් වෙන්න එපා. මට පුළුවන් වුණා නම් මගේ අම්මා තාත්තත් නැතුව මාව පෝෂණය කරපු කිසිම NGO එකක් හිටියේ නැහැ මේ රටේ. කිසිම ආණ්ඩුවක් හිටියේ නැහැ. අතේ සතේ නැතුව මෙතෙක් මේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් වුණා නම් අද අනිත් අයටත් දෙන්න පුළුවන් වෙන්න. මේ දරුවන්ට ඊටත් වඩා දේ කරන්න පුළුවන්. ඒක නිසා thank you so much